අය පිස්සු පිහට්ටෝ කියන්නේ කවුද? ඒකවරු පිස්සු පිහට්ටෝ කියන්නේ කුණුහරුපයක්ද? කුණුහරුපයක් නෙමෙයි. පිස්සු පිහට්ටෝ, කොල්ල කුරුට්ටෝ, හැච්චෝ බැච්චෝ. ඕවා මේ ව්‍යවහාරයේ අපි කතා කරද්දි කියන වචන. ඒවා කුණුහරුප නෙමෙයි. ඉතින් ඔය අපේ චාමර රණවක ගැනනේ කියන්නේ. මේ චාමරව මම ගොඩක් ෂෝ වලට නිර්දේශ කරනවා. මොකද එයාට ෆෑන් බේස් එකක් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී මොකද මම අපි අත්දැකලා තියෙනවානේ අපි ෆ්ලෑෂ් බෑක් කියලා තියෙන රොෂාන් අයියා. අපි ෆ්ලෑෂ් බෑක් පිස්සු. මම දැකලා තියෙන චාමරත් න චාමර අයියා. අපි පිස්සුවෙන් වාගේ සින්දු අහන්නේ. ඒක වෙන වයිබ් එකක්. ඒක වෙන චිල් එකක්. ඉතින් අන්න ඒ අදහස මිසක් මේ එහෙනම් ඉතින් මං කියන්න ඕනේ මෙයාව දාන්න එපා කියලා. එහෙම එකක් නෑ. මොකද මම දන්නවා ඒ ෆෑන්ස්ලගේ අය ආදරේ ඒ ලව් එක මම දැකලා ඉතින් චාමරත් කියන්නේ මොනවාද? Crazy peoples. Are you ready? යා කියනවනේ. ඉතින් ඒකේ තියෙනෙත් ඒකම තමයි. නමුත් එයා ඒ කියන්නේ මේ මිනිසුන්ට පිස්සු කියන එක නෙමෙයි. එයා ආදරයෙන් අමතන්නේ මිනිසුන්ට පොඩි ලව් එකක් දෙනවා. ඒ මොකද එක එක ආටිස්ට්ලාට අයිති සහ යා ගොඩනගා ගත්ත වයිබ් තියෙනවා. යුනික්නස් තියෙනවා. ඉතින් ඒක යාගේ එක ඉතින්. එතකොට යා වදාද්දි මට කියන්න බෑ අර කෘතහස්තර ඒ වචන දාලා මෙයාට මේ ජනතාවට මෙයාව ගන්න කියන එක නෙමෙයි මම කිව්වේ. ඉතින් ඒ ඉන්න මේ අපේ ඔය සෙට් එක පිස්සු පියට්ටු ටිකට මේක හරියනවා කියලා. ඒක කිව්වේ මේ ද්වේෂෙන් නෙමෙයි. ඒක ලව් එකක්. ඒක වෙන ලව් එකක්. ඉතින් අපේ තියෙන ගැස් වෙන පැද්දෙන ලස්සන ලෝකේ යවෝනේ අපි මේ පිස්සුම කාලේ ඒවා මේ තරුණ පරපුරේ එන ඔය ඕකට කඩාගෙන බින්දගෙන හෙන ෆුල් ජොලිය කාතල් එකක් ගන්න එන සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියට කිව්වේ ඒක මේ